හරි එතකොට අද අපිට මේ වීඩියෝෙන් කතා කරන්න තියෙන්නේ මේ යුනිවර්සල් ගේට්ස් කියන කොටස. එහෙම නැත්නම් සාර්වත්‍රික ద్వාරය. එහෙම නැත්නම් මේකට කියනවා සාර්ව ద్వාර කියලා. එතකොට මේ කැලේ ඉවර කරාට පස්සේ අපිට ලොජික් ගේට් වල ක්වෙස්චන් වලට යන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕන කරන දැනුම ඔක්කොම තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේ ප්‍රශ්න වලට ඇක්සස් එක ගන්න. YouTube එකේ ප්ලේලිස්ට් එකක් තියෙනවා වෙනම ලොජික් ගේට් ක්වෙස්චන් කියලා. එතකොට ඒකට ගිහිල්ලා ඔයාලට අපි සාකච්ඡා කරන ලොජික් ගේට් ප්‍රශ්න ටික අපිට ඔයාලට එතනින් ගන්න පුළුවන්. එතකොට මොකද්ද මේ යුනිවර්සල් ගේට්ස් කියන්නේ? යුනිවර්සල් ගේට්ස් එකක් කියන්නේ ඔයාලට ඒ ගේට්ස් එක හරහා අනිත් ගේට් සියල්ලම හදාගන්න පුළුවන්. සරලවම කිව්වොත්. ඒ කියන්නේ අපි එතකොට මේකෙදි යුනිවර්සල් ගේට්ස් දෙකක් ගැන තමයි කතා කරන්නේ. එතකොට මේ දෙක තමයි එකක් NAND ගේට් එක. අනිත් එක තමයි NOR ගේට් එක. හරිද? දැන් මේ දෙක ගැන ඔයාලා මුලින් ඉඳන්ම දන්නවා. දැන් අපි කලින් කතා කරපු වීඩියෝත් එක්ක. එතකොට මේ ගේට් උපයෝගී කරගෙන අපිට පුළුවන් මොනවද හදන්න? අපිට පුළුවන් NOR ගේට් එක හදන්න. ඕනනම් OR ගේට් එක හදන්න. ඕනනම් AND ගේට් එකත් හදන්න පුළුවන්. එතකොට මේ ගේට් උපයෝගී කරගෙන මේ ගේට් හදන්න පුළුවන් හින්දා තමයි අපි මේකට යුනිවර්සල් ගේට්ස් කියලා කියන්නේ. හරිද? එතකොට අපි දැන් න්‍යායයක් ගැන කතා කරා. ඒ න්‍යායන් උපයෝගී කරගෙන අපි බලමු කොහොමද මේ NAND ගේට් වලින් කොහොමද NOT එකක් හදන්නේ, OR එකක් හදන්නේ, AND එකක් හදන්නේ කියලා අපි ඉස්සරහට බලමු. එතකොට අපි පළවෙනියටම සාකච්ඡා කරමු NAND ගේට්. ඒ කියන්නේ අපි මෙතන ලොකු මාතෘකාවක් ලියාගන්න NAND ගේට් කියලා. ඔයාලගේ නෝට් ඩවුන් එකේ නෝට් ඩවුන් කරගන්න. මේ NAND ගේට් එකෙන් අපි මුලින්ම බලමු NAND එකෙන් කොහොමද NOT ගේට් එකක් හදන්නේ කියලා. හරිද? හරි. මම මුලින්ම මෙතනින් ගන්නම් NAND ගේට් එකක්. හරි. මෙතනින් මට සයිස් එක තෝරගන්න පුළුවන්. හරි. හරි මම ඉන්පුට් නම්බර් එක දෙකක් දෙනවා. හරි. ඔයාලට මම හිතනවා පේන්න ඇති කියලා. දැන් අපිට ඕනේ NOT ගේට් එකක් හදන්නනේ. NOT ගේට් එක හදන්නේ මෙහෙමයි. හරි. NOT ගේට් එක හදන්නේ මෙහෙම. මම දැන් මේක හැදෙන හැටි කියලා දෙන්නම්. හරි. එතකොට අපි මුලින්ම බලමු. මම දැන් මෙතන පදයක් ගන්න මොකක් හරි A බා කියලා ගමුකෝ. හරි. A බා ගත්තාම අපි මෙතනින් NOT එකක් අපිට මේ A බා එක හදාගන්න. A බා එක හදන්න නම් අපි මේ A කියන ඉන්පුට් එක මෙන්න මේ NAND ගේට් එක ඇතුලේ යවන්න. එතකොට අපිට එන A බා. අපි කොහොමද මේක හදන්නේ මම කියලා දෙන්නම්. දැන් මේ දෙකටම යන්නේ A. එතකොට මේකේ ප්‍රකාශනය කොහොමද යන්නේ? A.A එකේ මුළු බා එක. මොකද මේක NAND ගේට් එකක් හින්දා. AND එකේම දැන් මේක තමයි AND එකේ ප්‍රකාශනය. ඒකෙම ඉන්වර්ස් එක තමයි මේ සලකුණු කරලා තියෙන්නේ. එතකොට මම දැන් අර න්‍යායන් වලින් කතා කරා. මේක දෙකට මැද්දේ මෙහෙම කැඩෙනවා. කඩන්න පුළුවන්. එතකොට මෙහෙම එන්නේ. හරි. දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ මොකක් හරි එකම වර්ගයේ දෙකක් එකතු වුණාම එන්නේ A තනි උත්තරේමයි. එතකොට මෙතන A බාදනේ බාත් කියන්නේ කීයද? A බා කියන එක. හරිද? හරි. එතකොට අපිට මේක දෙවෙනි අර කතා ගන්න තියෙන්නේ. NAND ගේට් එකක් මගේ. මොකද්ද? කොහොමද AND ගේට් එකක් හදාගන්නේ කියලා. හරිද? එතකොට AND ගේට් එකක් කියන්නේ අපිට ඕනේ මේ වගේ ප්‍රකාශනයක් හදාගන්න. හරිද? කොහොමද අපි දැන් AND ගේට් එකෙන් මේ වගේ එකක් හදාගන්නේ? මම කලින් වගේම NAND ගේට් එකක් මෙතනට ගන්නවා. මේක වෙන විදිහට වලට එක්ස්ප්ලেইন කරන්න. NAND ගේට් මේකට දෙකක් ඕනේ. හරිද? NAND ගේට් දෙකක් ඇතුලින් ඔයාලගේ ඉන්පුට් ටික යවුවා නම් අපිට NAND ගේට් එකක් ගන්න පුළුවන්. මම දැන් මේක හැදෙන හැටිත් එක්කම ඔයාලට කියලා දෙන්න. හරිද? මම මෙතන දෙනවා A B කියන පද දෙක ඉන්පුට් එක. එතකොට මෙතන මොකක්ද දෙන්නේ? A.B එකේ සම්පූර්ණ බා එක. හරි. දැන් මේක ආයේ NAND ගේට් එකක් ඇතුලේ යවුවා මොකද්ද වෙන්නේ? මෙතනින් දැන් එක බාර් එකක් හැදිලා තියෙන්නේ. ඒක ආයෙ AND ගේට් එකක් ඇතුලේ යවුවා මොකද්ද වෙන්නේ? ආයෙ ඉන්වර්ස් එකක් වෙනවා. හරිද? එතකොට ඉන්වර්ස් වුණාම මොකද්ද මේක වෙන්නේ? මම අර කලින් කිව්වා වගේ මේ එක වගේ දෙකක්. ඒ කියන්නේ ඉන්වර්ස් දෙකක් තිබ්බාම අරකට අරක කැපිලා යනවා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ A.B විතරයි. ඔන්නව තමයි AND ගේට් එක හදාගන්නේ. දැන් මෙතන AND ගේට් එකේ ප්‍රකාශනය ඇවිල්ලා තියෙනවා. ඔයාලා එහෙම කරන්න ඕනේ නැහැ. මෙතන හැදෙන හැටි දාන්න ඕනේ. කෙලිම මෙතන A.B කියලා දැම්මනම් හරි.
ඔන්න අපි දෙවෙනි විදියත් ඉවරයි. අපි යන් ඊළඟ විදියට. හරි. එතකොට අපිට දැන් තියෙන්නේ තුන්වෙනි එක කතා ගන්න. තුන්වෙනි එක කියන්නේ මොකද්ද? NAND gate එකකින් කොහොමද OR gate එකක් හදාගන්නේ කියලා. OR gate එකක් කියන්නේ අපිට ඕනේ A ධන B වගේ ප්‍රකාශනයක් හදාගන්නේ කොහොමද කියලා. දැන් අපි මේක බලමු කොහොමද හැදෙන්නේ කියලා. මුලින්ම මේ විදිහට තමයි ඔයාලගේ ගේට් එක සම්බන්ධ වෙන්නේ. අපි දැන් මෙතනින් දෙනවා A B කියන ආදාන දෙක. මං කිව්වා A B කියන ආදාන දෙක මොකද්ද NAND gate එකකින් යවුවා මොකද්ද එන්නේ මෙතනින් එළියට. දැන් ඔයාලා හැදෙන හැටි ඔළුවට තියාගන්න ඕනේ. මෙතනින් එන output එක විතරක් ඔයාලා ඔළුවේ තියාගන්න. දැන් මෙතනින් එන්නේ A bar කියන එක. මෙතනින් එන්නේ මොකද්ද? මෙතනින් එන්නේ B bar කියන. හරිද? එතකොට දැන් අපි යනවා මෙතනට. මෙතන කොහොමද හැදෙන්නේ? A bar dot B bar ඔන්න දැන් සම්පූර්ණ මේක. හරිනේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. එතකොට මං කිව්වා මේ තනි බාර් එකක් පද දෙකකට තියෙදි මේක මොකද්ද මේක කඩන්න පුළුවන් කියලා. කඩන්න පුළුවන් කිව්වම කොහොමද මෙතන එන්නේ? ඉන්වර්ස් දෙකයි. මෙතන කඩද්දි මොකද්ද? ලකුණ මාරු වෙනවා. ධන B ඉන්වර්ස් දෙකයි. හරිනේ. එතකොට ඉන්වර්ස් දෙකක් තියෙදි මොකද්ද? මේ ඉන්වර්ස්ට මේ ඉන්වර්ස් කැන්සල් වෙනවා. එතකොට අපිට මේක A ධන B කියලා ලියන්න පුළුවන්. ඔන්න ඕක තමයි ෆයිනල් උත්තරේ. එතකොට මෙහෙම තමයි NAND gate එකේ OR gate එකක් හදන්නේ. හරි. ඔයාලා දැන් මාතෘකාව ලියාගන්න මොකද්ද? NOR gate එක. NOR gate කියලා ලියාගන්න. එතකොට අපිට මේකේ පළවෙනියටම කතා ගන්න තියෙන්නේ මොකද්ද? මේවා හරි ලේසි ඔයාලට ඔළුවට දාගන්න. මේවා ප්‍රැක්ටිස් කරද්දී ප්‍රශ්න හදද්දී ඔයාලගේ නිකම්ම ඔළුවට යනවා. NOR gate එක කොහොමද? NOR gate එකෙන් අපි පළවෙනියටම හදමු NOT gate එක. හරිද? හරි. මම මෙතනින් ගන්නවා NOR gate එක. හරි. මේ තියෙන්නේ අපේ NOR gate එක. NOR gate එකත් කොහොමද NOT එක හදන්නේ? අර අපි කලින් හැදුවේ කොහොමද? ඒ විදිහටම තමයි. මෙතනින් A දුන්නාම මෙතනට යනවා A, මෙතනටත් යනවා A. හරිද? මෙතනින් කොහොමද එන්නේ එතකොට? A A එකේ මුළු බාර් එක. හරිද? එතකොට මේක කරුණාම කොහොමද එන්නේ? A.A එකේ බා මං කිව්වා එකම ආකාරය දෙකක් ගුණ වුණාම ඒත් වෙන ආකාරයේ තනි උත්තරය. එතකොට මේක තමයි අන්තිම උත්තරය. අපිට මේක කෙලින්ම දාන්න පුළුවන්. මෙතන A ඩෑෂ් කියලා. ඔයාලා වෙනේම ඔළුවට දාගන්න ඕනේ. ඔයාලා මේක හැදෙන විදියත් ඕනේ ඔළුවට දාගන්න. මෙතනින් එන අවුට්පුට් එක විතරක් ඔළුවට දාගන්න. එතකොට අපිට දෙවෙනියට කතා ගන්න තියෙන්නේ මොකද්ද? NOR එකක් පාවිච්චි කරලා. හරිද? කොහොමද අපි OR gate එකක් හදාගන්නේ කියලා. හරි කොහොමද අපි OR gate එක හදන්නේ? අපිට ඕන කරනවා NOR gate දෙකක්. හරි. මම ඔන්න දැන් දෙකක් මෙතනින් දාගන්න. මෙතන A, මෙතන B. මේකෙන් යනවා. එකකට යනවා. හරි. output එක මෙහෙම. NAND gate එකේම අනිත් පැත්ත තමයි මෙතන සිද්ධ වෙන්නේ. හරි. මම දැන් මෙතන ලියා ගන්න. මම දෙනවා මෙතනට A, මෙතනට B දෙනවා. එතකොට කොහොමද මෙතන output එක එන්නේ? A + B ගේ මුළු ඩෑෂ් එක. හරි. එකක් යද්දී ආයෙ එකක් ඇතුලේ මං කිව්වා මේකම ඉන්වර්ස් වෙනවා. එතකොට අපිට පුළුවන් මේ පදේම ඉන්වර්ස් කරන්න. හරිනේ. එතකොට මං කිව්වා තනි පදයක් ඇතුලේ යද්දී අපි කතා කරා NOT gate එක හැදෙන හැටි. තනි පදයක් ඇතුලේ ඉන්වර්ස් එක යද්දී කොහොමද තව ඉන්වර්ස් එකක් එකතු වෙනවා. හරි. එතකොට මේකට මං කිව්වා ඉන්වර්ස් එක කපලා යනවා. එතකොට මේක අපිට A + B කියලා ගන්න පුළුවන්. එතකොට මේක තමයි ෆයිනල් ආන්සර් එක. මේව තමයි ඔයාලා ලොජික් ගේට්ස් ටික තියන්න ඕනේ. හරි. එතකොට දැන් අපිට අන්තිමව කතා කරන්න තියෙන්නේ මේ යුනිවර්සල් ගේට් වල අපිට අන්තිමට සාකච්ඡා කරන්න තියෙන්නේ NOR ගේට් එකකින් කොහොමද AND ගේට් එකක් හදන්නේ කියලා. හරිනේ. එතකොට මට මේකට ඕන කරනවා මොනවද? NOR ගේට් 3ක් ඕන කරනවා. කලින් වගේම තමයි ඔළුවට දාගන්න. අපි කොහොමද ඒකෙදි කරේ? ඒකෙදි AND gate 3ක් ඕන වුණා OR gate එක හදන්න. මේකෙදි NOR gate 3ක් ඕන වෙනවා AND gate එක හදන්න. හරි මම මෙතන ලියා ගන්න. මේ ටික සම්බන්ධ කරගන්න. හරි. ඔන්න මම 3ක් සම්බන්ධ කරලා තියෙන්නේ දැන්. හරි. මෙතන අපි මාක් කරන්නේ මොකද්ද? මෙතන A, මෙතන B. මොකද්ද මෙතන එකක් ඇතුලේ යද්දි? ඔන්න මම කිව්වා ඉන්වර්ස් වෙනවා කියලා. එන පදේ
ඉන්නස් වෙනවා මෙතනින් යද්දි. ඒකට B එකක් ඇතුලේ යද්දි මොකද්ද? මේක ඉන්නස් වෙනවා. එතකොට මෙතනට මොනවද යන්නේ? මෙතන A ඉන්නස්, මෙතන B ඉන්නස් යන්නේ. හරිනේ. එතකොට කොහොමද මෙතන එන්නේ? A ඉන්නස් plus B ඉන්නස් මුළු එකම බාර් එකක් ඇතුලේ. හරිනේ. එතකොට මම කිව්වා මේක දෙකට මැද්දෙන් අපිට ගලවන්න පුළුවන්. එතකොට A බාබා මෙතන ලකුණ මාරු වෙනවා B බාබා. එතකොට මම කිව්වා ඉන්නස් දෙකක් තියෙද්දි එකකට එකක් අපිට අයින් කරලා දාන්න පුළුවන්. එතකොට මෙතන ඉන්නේ කොහොමද? එතන A.B. ඔන්නෝම තමයි NOR ගේට් එකකින් AND ගේට් එකක් හදන්නේ. එතකොට අපිට මේ කොටස ඉවරයි. අපිට ඊළඟට ගිහිල්ලා ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න පුළුවන්.